සීරියස් කියන්නේ මේ කතාව ටිකක් අහලා ඉන්නකෝ. හැබැයි එයාපෝට් එකෙන් ලයිසන් ඉෂුව වුණේ උපරිම දවසකට 100ක් වගේ ප්‍රමාණයක් තමයි උපරිම ඉෂුව වුණේ. ඒක 2024 අවුරුද්ද ගත්තොත් ඒ විදිහට ලයිසන් ඉෂුව කරන්නේ නැතුවත් එයාපෝට් එකෙන් ඒගොල්ලෝ වේරහැරට ගිහිල්ලා ලයිසන් අරන් තිනවා 2954ක් 2024 අවුරුද්දේ. ඒතර මේ අපි මේ සංචාරක ව්‍යාපාරයේ යෙදෙන රියදුරු මහතුරුත් එක්ක අපි මේක කතා කරා. කතා කළේ ඒගොල්ලෝ පැහැදිලි කරලා දුන්නා සංඛ්‍යා ලේඛන අනුව ඒගොල්ලෝ ඒක පිළිගත්තා. ප්‍රසන්න ඇමතිතුමා කවුද කැමති වෙච්ච රියදුරු සංගම් අපිට කියන්නකෝ. ඔබතුමා බොරු කියන්නේ. ජනාධිපතිතුමා වෙලාවක කියනවා පාර්ලිමේන්තුවේ කිව්වොත් බොරුවක් එළියේ කිව්වොත් ඇත්තක් කියලා. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කියන්නේ බොරුවක්. ඔය ලයිසන් කඩේට කිසිදු සංචාරක රියදුරු සංගමයක් කැමැත්ත පළ කරලා නැහැ. ඒ නිසා කරුණා කරලා ඇමතිතුමා ඔබතුමා දැනට හදාගෙන යන කීර්තිනාමයට හරි කැරලා ඔබතුමා ওই විදියට කියන බොරු. ඒ නිසා ඔක බොරුවක්. ඒ නිසා කරුණා කරලා ඔබතුමා නිවැරදි කරන්න කිසිදු සංගමයක් එකඟත්වය පළ කරලා නැහැ. අනිත් එක ඔබතුමා කියනවා වේරහැරෙන් ගත්තොත් ඉස්සර අවුරුද්දකට 2000ක් විතර ගියාලු. දැන් දවසකට 100ක් යනවලු. ඔබතුමා වෛද්‍යවරයෙක් නේ ඇමතිතුමා. ඔබතුමා ගණන් හදලා බලන්නකෝ. දවසකට දැන් 100ක් යනවා නම් 365න් වැඩි කරලා බලන්න කොච්චර ප්‍රමාණයක් දැන් අවුරුද්දකට යනවද කියලා. ඉස්සර අවුරුද්දකටම ගිය 2000ක් විතර කියනවා. අනිත් කාරණාව තමයි ඇමතුමා මේ ලයිසන් කඩේට ලංකාවේ රියදුරු සංගම් විතරක් නෙමෙයි ලංකාවේ සංචාරක සේවා සපයන කිසිදු ආයතනයක කැමැත්තක් පළ කරලා නැහැ. අපි දන්නේ ඔබතුමා කා සමග කතා කරලාද මේකට කැමැත්ත පළ කළා කියලා කියන්නේ කියලා. ඔබතුමා බිමල් රත්නායක ඇමතුමත් කියනවා මේ 3 wheel පදින්න ලයිසන් දෙන්නේ නැහැ කියලා. හැබැයි ලංකාවේ ගිහලා බලන්නකෝ හැම තැනම විදේශිකයන් 3 wheel පදිනවා. විදේශික කාන්තාව 3 wheel පදිනවා. විදේශිකයන් 3 wheel පදිනවා. පොලිසිය ඉස්සරහින් මේ 3 wheel පැදගෙන යනවා. අපිට තේරෙන්නේ නැහැ මෙතුමා මේක අර ජනාධිපතිතුමා කියන විදියට මේ සංචාරකයන්ට රියදුරු බලපත්‍ර ලබා දීමත් යටිබිම්ගත වෙනම රාජ්‍යයක ලක්ෂණ පෙන්වනවද කියලා. ඒ නිසා මෙතුමා අපේ කිසිදු එකගත්වයක් නැහැ. ඒ නිසා ඔබෙන් ඉල්ලන්නේ ඔබේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ ලයිසන් කඩය වහම මෙතනින් ඉවත් කරගන්න. ඒක අවසාන වශයෙන් මෙතුමා ඔබතුමාට පුළුවන් නම් ඔබතුමා පැහැදිලි කරන්න මෙහිම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ලයිසන් ලබා දීමට කවුන්ටරයක් ආරම්භ කිරීම නිසා සංචාරක ව්‍යාපාරයට ඇතිවෙච්ච ප්‍රතිලාභ මොනවද? අවසාන වශයෙන් ඔබතුමාලා උත්සාහ ගන්නේ ලක්ෂ 30ක නේද? මිලියන 3ක සංචාරකයන් ගෙන්නන්න. ඒ නිසා මෙතුමා ඔලු ගෙඩි ගානට අනුව සංචාරකයන් ගෙන්නලා වැඩක් නැහැ. ඔබතුමාලාට මේක පැහැදිලි ඇති. රයිට්? ඔබතුමාලාගේ ටාගට් එක ඔලු ගෙඩි ගානට අනුව ගෙන්නන්න. ඒක පැහැදිලි නෑ මෙතුමා. ජනාධිපතිතුමා ඇමරිකාවේ ගිහිල්ලා ඇමරිකාවේ පුරවැසියන්ට කියනවා ඕගොල්ලෝ ඉස්සරහාවේ රටට එකපාරයි නම් දැන් දෙපාරක් ඇවිල්ලා යන්න කියනවා. ඒ ඔලු ගෙඩි ගාන කවුන්ට් කරන්න. ඒ නිසා මෙතුමා ඔලු ගෙඩි ගානින් නෙමෙයි හොඳ සංචාරකයන් ටිකක් ගෙන්නලා හොඳ ආදායමක් රටට අත් කරලා දෙන්න අපි වගේම ඔබතුමාලත් උත්සාහ ගන්නවා. ඒ නිසා අපේ සහයෝගයත් අරගෙන මේ ක්‍රියාමාර්ගය සාර්ථක කරගන්න උත්සාහ ගන්න මෙතුමා. බොහොම ස්තුතියි.